පාර්ලිමේන්තුවේ කියනවා මුදල් ඇමතිවරයා දීලා තියනවලු එතනෝල් ලයිසන් ස්පිරිට් ලයිසන් 28 පොඩි ගෙලියක්ද දවස් 100ට 28 නම් මුන් ටික දවසක් හිටියා නම් කොහොම වෙයිද මේ එතනෝල් ගෙන්නනවා රටින් එතකොට මේ එතනෝල් ගෙන්නුවේ කවුද අර සල්ලි බැංකුවට දාපු මහ බැංකුවේ අධිපතිවරයාගේ බෑනා එයා තමයි මේකේ ගනුදෙනුව කරේ. ඉතින් මේ පුද්ගලයා ගෙන්න ගත්තේ විශේෂයෙන්ම ගෙනල්ලා සෙන්ට්‍රල් බැංක් එකට දාලා. මෙයා කරපු දැන් අපිට අහන්නේ කෝප් වාර්තාව එළියට ගන්න. වාර්තාව එන්නේ ඉස්සෙල්ලා බලපෑම් ආවා. ආණ්ඩුව විසුරුවන්න. මේක ඉඩ දෙන්න එපයි කියලා. මෙයාලා කෝප් වාර්තාව ආගිය අතක් නැහැ.